මයිඩාස් වීඩියෝ සීරීස් එකේ ඔයාලා එකතු වෙන්නේ 6 වෙනි වීඩියෝ එකත් එක්ක. ඉතින් මේ වීඩියෝ එකෙන් අපි බලමු කොහොමද load assign කරගන්නේ කියලා. ඉතින් අපි දන්නවා මොකක් හරි අපි structure එකක් මේ විදිහට model කරාට පස්සේ ඒකට බලපාන loads මොනවද කියන එක අපි දන්නවා. ඉතින් ඒ loads කොහොමද මේකට assign කරගන්නේ කියන එක තමයි වැදගත්ම දේ. ඉතින් මේ වීඩියෝ එකෙන් අපි බලමු කොහොමද load assign කරගන්නේ කියලා. ඉතින් පළවෙනිම දේ තමයි අපි මේ විදිහට ස්ට්‍රක්චර් එක ඇඳගෙන ඒ ස්ට්‍රක්චර් එක ග්‍රවුන්ඩ් එකට තමයි කනෙක්ට් වෙන්නේ. ඉතින් ඒ ග්‍රවුන්ඩ් එකට කනෙක්ට් වෙන තැන අපි බවුන්ඩරි කන්ඩිෂන් විදිහට ඒ බවුන්ඩරි කන්ඩිෂන් එක ඩිෆයින් කරලා ඉන්න ඕන. ඉතින් බවුන්ඩරි කන්ඩිෂන් පළවෙනිම ඩිෆයින් කරන්නේ මෙන්න මේ විදිහට. මෙතන මේ ටැබ් එක වලට පේනවා බවුන්ඩරි කියලා මේ විදිහ එකක් තියෙනවා. ඉතින් ඒකට ගියාට පස්සේ ඔයාලට පේනවා මෙන්න මේ විදිහේ ගොඩක් තියෙනවා බවුන්ඩරියට අපි මොනවද දෙන්නේ කියන එක. ඉතින් අපි පළවෙනිටම define support කියන එක තමයි ගන්න ඕන. ඉතින් define support කියන එක ගත්තම tree menu එකේ මෙන්න මේ විදිහට ඔයාලට පේනවා මේ විදිහට table එකක් තමයි එන්නේ. ඉතින් මේ load assign කරගන්න කලින් කරන්න ඕනම දෙයක් තියෙනවා. ඒ තමයි අපි මේකේ තියෙන groups මොනවාද කියන එක හදාගෙන ඉන්න ඕන. ඉතින් මම ඔයාලට කලින් කිව්වා tree menu දෙකක් මේකට ඕන වෙනවා කියලා. ඉතින් මේ tree menu දෙවෙනි එක මම මේ පැත්තෙන් අරන් තින්නේ ඒ වැඩේට. ඉතින් ඔයාලට මෙතන පේනවා structure group කියලා එකක් තියෙනවා boundary group කියලා එකක් තියෙනවා. ඉතින් structure group කියන එක මෙන්න මේ විදිහට right click කරලා අපි new කියන එකක් මේ විදිහට ගත්තම මොන structure එකද මේක යටතේ එන්නේ කියන එක ගන්න පුළුවන්. ඉතින් අපි හිතමු අපේ beams ටික අපි එක group එකකට දෙනවා කියලා. ඊට පස්සේ මම මේක beam කියලා මේ විදිහට rename කරගෙන beam ටික විතරක් select කරගන්නවා. ඉතින් ඒක අපිට ලේසියෙන්ම select කරගන්න පුළුවන් මේකේ view කියන එකට ගිහිල්ලා select කියන එකට ගියාට පස්සේ මෙතන plane කියලා option එකක් තියෙනවා. ඉතින් මේ plane එකේ xy කියන plane එකේ තමයි මෙන්න මේ beams ටික තියෙන්නේ. ඉතින් අපි xy plane එක මේ විදිහට දුන්නොත් මෙතන set position එක ඔයාලට දෙන්න ඕන. ඉතින් මෙතන නිකම්ම select දුන්නොත් මෙන්න මේ බිඳුව level එකේ තියෙන xy plane එකේ තියෙන ඒවා තමයි select වෙන්නේ. ඉතින් අපිට ඇත්තටම බිඳුව නෙමෙයි මේක තියෙන්නේ මේක ටිකක් උඩින් මේ විදිහට තියෙන නිසා මෙන්න මේ length එක අපිට මෙතන set position එකේ දෙන්න ඕන. එතකොට තමයි මේ xy plane එකේ තියෙන මේ beam ටික select වෙන්නේ. ඉතින් ඒක ඔයාලට ඒ දුර මතක නැත්නම් මෙතන මේ විදිහට click කරලා මෙතනින් මේ විදිහට select කරලා මෙතන select කරාට පස්සේ මේ විදිහට select වෙනවා. මේ විදිහට apply කරාට පස්සේ ඒ selection එක ඒ විදිහට තියෙනවා. ඉතින් එහෙම select වුණාට පස්සේ මේ beam කියන group එක මේ විදිහට drag කරලා මෙහෙම drop කරාට පස්සේ ඔයාලට පේනවා මෙතන node 16 element 11ක් ඇවිල්ලා තියෙනවා. ඉතින් ඒ විදිහට තමයි select කරගන්නේ මේ plane mode එකෙන්. ඉතින් ඊට පස්සේ අපි column ටික අපි වෙනස් group එකකට assign කරනවා. මෙතනින් right click කරලා new කියන එකට ගිහිල්ලා column එකක් මේ විදිහට ගත්තට පස්සේ ඒක අපිට ලේසියෙන්ම දාගන්න පුළුවන්. මෙන්න මේ විදිහට beam කියන එක select කරනවා. select කරලා අපිට ඒක inactive කරන්න පුළුවන්. එතකොට මේ විදිහට column ටික විතරක් මේ විදිහට ඉතුරු වෙනවා. ඊට පස්සේ අපි මේ විදිහට view එකකට ගිහිල්ලා මෙතනින් අපි මේ තුනම මේ විදිහට select කරගත්තාට පස්සේ ඔයාලට පේන සම්පූර්ණ column ටික ඔක්කොම මේ විදිහට select වෙලා තියෙනවා. ඊට පස්සේ මම මේ විදිහට column කියන එක අරගෙන මෙන්න මේ විදිහට drag කරලා drop කරාම මෙතන element 12යි element 6යි node 12යි මේ විදිහට ඇවිල්ලා තියෙනවා. ඉතින් ඒ වගේ අනිත් group උත් මේ විදිහට හදා ගන්න ඕන. ඉතින් boundary group එකත් මම මේ විදිහට new එකක් අරගෙන මෙතන මම දෙනවා support කියලා. ඊට පස්සේ support ටික තමයි අපි දැන් define කරන්න යන්නේ. මෙතන support කියන එක ඇවිල්ලා තියෙනවා. ඊට පස්සේ මෙතන group එක support කියන එක select කරන්න ඕන. මේ විදිහට කරන්න හේතුව තමයි මේ විදිහට support ඊට පස්සේ load group අපි කලින්ම create කරගත්තේ නැති වුණොත් අපිට මේ විදිහට drag කරලා drop කරන්න බෑ. ඉතින් ඒක ඒ හැකියාව තියෙන්නේ මේ structure group එකේ විතරයි. අනිත් ඒවාගේ එහෙම හැකියාවක් නැහැ.
ඊට පස්සේ අපිට වෙන මෙතඩ්ස් වලට යන්න වෙනවා මේ group වලට assign කරගන්න. ඒක කරදරයි. ඒක නිසා තමයි මේ විදිහට පළවෙනිටම group ටික හදා ගන්න ඕන. ඊට පස්සේ මෙතන DOL ROL කියලා තියෙනවා. මේ දෙකම අපි මේ විදිහට ක්ලික් කරගන්න ඕන. ඉතින් මෙතන DOL කියලා කියන්නේ වල දන්නවා මෙතන මේ අපි boundary define කරනකොට ඒ boundary movement එක ඒ කියන්නේ ඒ boundary කොහෙටවත් move වෙන්න දෙන්නේ නැහැ. ඒ boundary restrain කරලා තමයි තියෙන්නේ. ඉතින් ඒක තමයි මෙතනදී මේ DOL කියන එකෙන් වෙන්නේ. එතකොට forces තමයි මේ විදිහට DOL කියන එකට එන්නේ. ඊට පස්සේ මෙතන ඔයාලට මේ පේනවා dy dx dz කියන මේ විදිහට මේ ඩිරෙක්ෂන් තුනට එන forces තමයි මේ විදිහට තියෙන්නේ. මොකද අපි boundary ඒ ඩිරෙක්ෂන් තුනටම restrain කරලා තියෙන්නේ. ROL කියලා කියන්නේ rotation එක. ඉතින් ඒ end එකේ කොහෙටවත් rotate වෙන්න දෙන්නේ නැහැ. ඒවත් restrain කරලා තියෙන්නේ. ඉතින් ඒක තමයි indicate කරන්නේ මේ විදිහට ROL වලින්. මෙතන ඔයාලට පේනවා මේ rotation එක මේ විදිහට indicate කරලා තියෙනවා. ඉතින් මේ දෙකම දැම්ම කියන්නේ අනිවාර්යෙන් මේ ටික fix end විදිහට තමයි සලකන්න වෙන්නේ. fix end කියන්නේ fix support කියන එක. එතකොට fix support වලට අමතරව ඔයාලා දන්නවා roller support තියෙනවා. ඊට පස්සේ pin support කියලා තියෙනවා. ඉතින් ඒ වගේ මේ rotation එකයි සමහර වගේ movement එක restrain කරලා තියෙනවා. සමහර වගේ movement එක allow කරලා තියෙනවා. සමහර වගේ rotation එක allow කරලා තියෙනවා. ඒ වගේ වෙනස් විදිහේ support තියෙනවා. ඉතින් මේක ground එකට connect කරන නිසා අපි මෙතනදී movement එකයි rotation එකයි දෙකම restrain කරන නිසා මේ විදිහට DOL ROL කියන එක දාගන්නවා. ඉතින් මේක apply කරන්න කලින් අපි මෙතන support එක select කරගෙන ඉන්න ඕන. ඒක අපිට කරන්න පුළුවන් මේ විදිහට මෙන්න මේ නෝට් ටික තමයි මේක කරගන්න ඕන. ඒක මේ විදිහට සිලෙක්ට් කරගන්න පුළුවන්. හරිද? එතකොට මේ නෝඩ් ඔක්කොම සිලෙක්ට් වෙලා තියෙන්නේ. ඉතින් මෙතන ඇප්ලයි දුන්න ගමන් මෙන්න මේ විදිහට කොළ පාටින් අයිකන් එකක් පෙන්නනවා. ඉතින් හරියට සිලෙක්ට් කරලා නැති වුණොත් මෙතන එරර් මැසේජ් එකක් එනවා. හරිද? එතකොට මේක ක්ලෝස් කරනවා මම. එතකොට ඔයාලට පේනවා මෙන්න මේ විදිහට boundary condition එකේ support කියන එකක් මේ විදිහට generate වෙලා තියෙනවා. හරිද? ඊට පස්සේ boundary condition එකේ තව මේ විදිහට elastic link, rigid link, beam and release අන්න ඒ වගේ දේවල් තියෙනවා. මම ඒවා ඉස්සරහට කතා කරන්නම්. දැනට basically අපි ওই ටික boundary condition එක assign කරනවා. ඊට පස්සේ අපි යනවා load වලට. load වලදී මේ විදිහට load වර්ග ගොඩක් තියෙනවා. ඉතින් පළවෙනිට අපි static load ටික මොනවද කියන එක දාගන්න ඕන. මෙතන static load වලට ගිහිල්ලා මෙතන අපි නමක් දෙන්න ඕන. අපි self weight කියලා දෙනවා පළවෙනිටම. එතන load case එක වෙන්නේ all load cases. type එක මෙතනින් තෝරන්න පුළුවන්. self weight එක ඇවිල්ලා dead load එකක්. මෙතන වලට පේනවා මේ වගේ active earth pressure, passive earth pressure, ඊට පස්සේ live load, live surcharge load ඒ වගේ load මොනවාද කොහොමද ඇක්ට් වෙන්නේ කියන එක අනුව මේ wind load කියන ඒවා ඒ ඔක්කොම මෙතන මේ විදිහට පෙන්නනවා. ඉතින් self weight කියන්නේ dead load එකකින් දා dead load එක මේ විදිහට මෙතන දෙනවා. description එක ඕනනම් ඔයාලට දෙන්න පුළුවන්. නැත්නම් නොදින්නත් පුළුවන්. මෙතන self weight මම මෙතනින් ඇඩ් කරාට පස්සේ ඔයාලට පේනවා මෙතනින් නම වැටෙනවා, type එක වැටෙනවා, description එක දුන්නොත් ඒක වැටෙනවා. ඊළඟ load case එක තමයි dead load කියන එක. dead load කියන්නේ self weight වලට අමතරව අපි හිතමුකෝ මොන හරි වස්තුවක් හරි මොකක් හරි දෙයක් නිශ්චලව එතන තියෙනවා නම් ඒක dead load එකක් විදිහට තමයි ගන්නෙ. ඉතින් ඒකත් මෙතන all load cases මෙතන dead load ම තමයි. ඒකත් මේ විදිහට add කරගන්නවා. ඊළඟට අපි මොන හරි live load තියෙනවා නම් චලනය වෙන මොන හරි තියෙනවා නම් live load විදිහට තමයි ගන්නෙ. ඉතින් live load කියන එක මම මෙහෙම මේ විදිහට දාගන්නවා. ඒතර මෙතන මේ විදිහට වෙනස් වෙන්න ඕන live load කියන එක. ඊළඟට wind load එකක් අපි දැනට දාගමු. wind load x direction කියන එක. ඒක මෙතන මේ විදිහට ගිහිල්ලා wind load
කැටගරි එකට දාගන්න ඕන. මෙතන wind load on structure කියන එක තමයි දාන්න ඕන. ඊළඟට wind y direction කියලා එකක් දාගමු. ඒකත් මේ විදිහට wind loads on structure. හරි මේ විදිහට මේ load cases ටික add වුණාට පස්සේ එතනින් close කරගන්න. එතකොට ඔයාලට පේනවා මෙන්න මේ විදිහට ඔයාලයි ගත්ත loads ටික add වෙලා තියෙනවා. ඊළඟට මෙතනින් load group ටිකක් අපි දාගෙන ඉමු. ඉතින් අපි දාමු static load කියලා. හරි ඊට පස්සේ මේ එක එක load වෙන වෙනම assign කරන්න ඕන. මම මේකේ full view එක මේ විදිහට දාගන්නවා. ඊට මේක දාගත්තම වැඩේ ලේසි වෙනවා. self weight එක ඊට පස්සේ dead load තියෙන ඒවා live load wind load xy මේ විදිහට අපි දාගෙන තියෙනවා. ඉතින් අපි දැන් පළවෙනියටම අපි self weight එක assign කරමු. ඉතින් මේ load section එකේ මෙන්න මෙතන තියෙනවා self weight කියන එක. ඉතින් මේ ඔක්කොම static load තමයි අපි define කරලා තියෙන්නේ. ඔයාලට මෙතන මේ tick එක මෙතන දාලා තියෙන static load ඒ අනුව තමයි අපි static load cases මේ විදිහට define කරේ. දැන් එතනින් අපි load ටික assign කරගන්නවා. self weight මේ විදිහට ගියාට පස්සේ ඔයාලට මෙතන මේ විදිහට පෙන්නනවා. ඉතින් මෙතන self weight load cases name self weight group එක static load කියන එකට අපි මේ විදිහට දෙනවා. ඉතින් self weight එක හරි ලේසි. z direction එකට -1 කියන එක විතරයි මෙතන ගහන්න තියෙන්නේ. මෙතන add දුන්න ගමන් ඔටෝම self weight එක මෙතනින් add වෙනවා. ඒක එතනදී වෙන්නේ මෙයා මේ material detail අපි කලින් දීලා තියෙන නිසා self weight එක ඔටෝම calculate කරගන්නවා. එතකොට z direction එක කියන්නේ මේ උඩට තියෙන direction එක. ඒ direction එකට minus direction එක මෙහෙම -1 කියන එක දුන්නම එයා ඔටෝම self weight එක පල්ලහැට calculate කරගන්නවා. ඒ විදිහට තමයි self weight එක assign කරන්නේ. එතකොට ඔයාලට පේනවා මෙන්න මේ විදිහට self weight එක assign වෙලා තියෙනවා. ඊළඟට අපි dead load එක assign කරමු. ඉතින් මම මෙතන ඒක පොඩ්ඩක් වෙනස් කරගන්නම්. kilo newton per meter කියලා. එතකොට dead load එක assign කරද්දී අපිට පුළුවන් මෙතනින් flow loads වලට ගිහිල්ලා assign කරන්න. එහෙම නැත්නම් element load වලින් පුළුවන් line load ගොඩාක් assign methods තියෙනවා. ඉතින් මෙතන මේ විදිහට ගත්තම මේ විදිහට මොන type එකෙන්ද අපි assign කරන්න කියන එක ආපහු මෙතනත් පෙන්නනවා. ඉතින් assign flow loads ගිහිල්ලා group එක static load ඊට පස්සේ මෙතන load type එකට ගියාට පස්සේ මෙතන description එක අපි දෙමු dead load කියලා name එක ඊට පස්සේ මෙතන load case එක මේ විදිහට dead load කියන එක තෝරලා flow load වලට කොච්චරක්ද කියන එක දෙන්න ඕන. ඉතින් මෙතන අපි -1.5ක් වගේ දෙමු කිලෝ නිව්ටන් per meter square. ඉතින් මෙතන ඇඩ් කරාට පස්සේ ඒක ඒ විදිහට ඇඩ් වෙනවා. close. ඊට පස්සේ මෙතන distribution එක 2way කියන එක දෙන්නේ. ඒතර මේ විදිහට දෙපැත්තට බෙදිලා තමයි යන්නේ. කියන්නේ මේ දෙපැත්තේ තියෙන beam එකට මේ විදිහට distribute වෙනවා. ඊට පස්සේ number of sub beams නැහැ. මේ ටික මේ විදිහට තියන්න. ඊට පස්සේ මෙතන nodes defining the loaded area කියන එකට ගිහිල්ලා loaded area එක define කරන්න ඕන. ඉතින් මේක මේ විදිහට සම්පූර්ණ මේ area එකම දුන්නාට පස්සේ මෙන්න මේ විදිහට load ටික පෙන්නනවා. ඉතින් මේ විදිහට flow load වලින් අපිට මේ විදිහට dead load එක assign කරගන්න පුළුවන්. ඊළඟට අපි ඊළඟ load එකට යමු. මෙතන ඊට පස්සේ දැන් මේක assign වෙලා තියෙන්නේ. ඊට පස්සේ මේක close කරගමු. දැන් ඔයාලට පේනවා මෙතන flow load එක මේ විදිහට assign වෙලා තියෙන්නේ. ඉතින් අපි ඊළඟට live load කියන එකට ගිහිල්ලා live load එක අපිට element load එකක් විදිහට දෙන්නත් පුළුවන්. element load එකක් විදිහට දෙනකොට මේකේ මේ element වලට තමයි අපි දෙන්නේ. ඉතින් අපි ගිහිල්ලා බලමු. මෙතන element load ගියාට පස්සේ මෙතනින් element beam load කියන එක මෙතනින් select කරන්න ඕන. ඊට පස්සේ load case name එක මෙතන live load static load group එක මෙතන ඔයාලට පේනවා මෙන්න මේව diagram එකක් කියලා ඇඳලා තියෙනවා. මෙතන node දෙකක් තියෙනවා element එක තියෙනවා. ඒතර element එකට තමයි අපි මේ
UDL එක දෙන්නේ යුනිෆෝම් ඩිස්ට්‍රිබියුටඩ් ලෝඩ් එක. එතකොට ඒක පටන් ගන්නේ කොච්චර x1 කොච්චර දුරකින්ද x2 කොච්චර දුරකින්ද ඉවර වෙන්නේ කියන එක. එතනදී එන්නේ ඒක තමයි මෙතන දාන්න තියෙන්නේ. මෙතන බිංදුව 1 කියලා දැම්මට පස්සේ මෙතන x1 මෙන්න මේ අයිනට වෙනවා. x2 කියන එක මෙන්න මේ කොනටම යනවා. එතකොට මෙහෙම ගැප් එකක් නැහැ. සම්පූර්ණ මුළු එලිමන්ට් එකේම මේ ලෝඩ් එක ඩිස්ට්‍රිබියුට් වෙනවා. ඒක තමයි මෙතන මේ විදිහට තියෙන්නේ. ඊළඟට මෙතන W කියන එකේ තමයි අපි ලෝඩ් එක දාන්න ඕන. ඊට කලින් අපි මෙතන එලිමන්ට් එක මොකක්ද කියන එක සිලෙක්ට් කරගන්න ඕන. ඒක අපි සිලෙක්ට් කරගමු අර විදිහට view ගිහිල්ලා select ගිහිල්ලා plane කියන එකට ගිහිල්ලා xy plane කියන එකට ගිහිල්ලා set කියන එක මෙතන ක්ලික් කරලා මෙතන මෙහෙම දුන්නම මේක සිලෙක්ට් වෙනවා beam ටික. මෙතන apply දුවලා close කරන්න beam ටික සිලෙක්ට් වෙලා තියෙන්නේ. W කියන එක අපි -2ක් වගේ දෙමු කිලෝමීටර් per meter square. එතකොට හරි මේ ටික මේ විදිහට apply කරාම එලිමන්ට් එකට මේ විදිහට load ටික වැටෙනවා. ඉතින් මම ඔයාලට මෙතනදී මේ load දාගන්නේ කොහොමද කියන එක introduction එකක් විතරයි දෙන්නේ. එතකොට ඔයාලගේ structure එකේ load pattern එක අනුව කොහොමද ඒක apply වෙන්නේ කියන එක අනුව මේ විදිහට ඕන විදිහකට ඔයාලට දාගන්න පුළුවන්. ඉතින් ඔයාලට මෙතන බැලුවොත් පේනවා මෙතන element load තියෙනවා, line load තියෙනවා, ඊට පස්සේ assign flow loads ඉදිරියට යන්න පුළුවන්, node loads ඉදිරියට යන්න පුළුවන්. ඉතින් මේ වගේ ක්‍රම ගොඩක් තියෙනවා. අපි ඊළඟ load එක assign කරගමු. දැන් ඔයාලට පේනවා මෙතන element beam load එකක් විතර මේක ඇවිල්ලා තියෙනවා. මේක flow load එකක් විතර ඇවිල්ලා තියෙනවා. self weight එක මේ විදිහට ඒක නම් කොහොමවත් වෙනස් වෙන්නේ නැහැ. මේ විදිහට තමයි. ඊළඟට x direction එකේ y direction එකේ weight force බලමු. එකත් මේ විදිහට අපි element load එකක් විතර add කරගමු. මෙතන top view එක දාගත්තොත් x direction කියන්නේ මේ පැත්තට, y direction කියන්නේ මේ පැත්තට. එතකොට අපි මෙතන මේ විදිහට දාගන්න ඕන. y direction එක දාගමු. y direction එකට එන wind load එක group එක static load. මෙතන අපි y direction එක කියන්නේ මේ පැත්තට. එතකොට minus නෙමෙයි plus තමයි එන්නේ. ඒකත් අපි 3ක් විතර දාමු. ඊට පස්සේ අපි select කරගන්න ඕන. දැන් මේකේ වලට පේනවා y direction එක කියන්නේ මෙන්න මේ පැත්ත. එතකොට මෙන්න මේ ටිකට තමයි ඔයාලට පේනවා ඒ force එක වදින්නේ, wind force එක. ඒක අපි select කරගමු මේ විදිහට view ගිහිල්ලා select ගිහිල්ලා plane කියන එකට ගිහිල්ලා මෙතන xz කියන plane එක තමයි මෙතන select කරගන්න ඕන. මේ plane select කරගන්නේ කොහොමද කියන එක මම කලින් වීඩියෝ එකකදී ඔයාලට පැහැදිලිවම කියලා තියෙනවා. ඒක නිසා මේ වීඩියෝ එක බලන්න. එතකොට මේ plane එක හරියට select කරගන්නේ කොහොමද කියන එක ඔයාලට idea එකක් ගන්න පුළුවන්. මෙතන select කියන එක දුන්නම මෙතන බිඳුව මේ විදිහට select වෙනවා. ඊට පස්සේ මෙතන 3 කියන එක දීලා මේ විදිහට මේ ටික දීලා apply කරාට පස්සේ මෙන්න මේ විදිහට ඔයාලට අවිලා තියෙනවා. ඒතකොට ඔයාලට මෙතන පේන්න ඕන මේ load එක ඇත්තටම වැරදි කියලා. ඉතින් මම මේක ඔයාලට පෙන්වන්න තමයි මේ විදිහට කරේ. මෙතනදී මේ වැරදෙන්න හේතුව තමයි මෙතන direction එක ඔයාලා වෙනස් කරේ නැහැ. මොකද මෙතන error message එකක් අපිට ඇවිල්ලත් නැහනේ. ඉතින් ඒක නිසා මේ වගේ දේවල් වෙන්න පුළුවන්. ඉතින් අපි direction එක වෙනස් කරන්න ඕන මෙතන. global z නෙමෙයි මේක global y direction වෙන්න ඕන. එතකොට තමයි මේක හරි විදිහට assign වෙන්නේ. ඉතින් මේ close කරගෙන අපි මෙතන y direction එකට ආපු ඒ load එක අපෝ delete කරගමු. ඊට පස්සේ ආපහු අපි load කියන එකට ගිහිල්ලා element load ගිහිල්ලා wind y default නෙමෙයි static load කියන එකට දීලා මෙතන y direction වෙන්න ඕන. මෙතන 3 එතකොට ඒ ආපහු select කරගමු. මේ විදිහට select වෙනවා. ඊට පස්සේ apply දුන්නම ඔයාලට පේනවා මේ පැත්තට හරියට element load එකක් විදිහට මේ තියෙන element එකට මෙයා මේක represent කරලා තියෙනවා.
හරිද? ඊට පස්සේ අපි x ඩිරෙක්ෂන් එකට දෙමු නෝඩ් ලෝඩ් එකක් විදිහට. ඒ කියන්නේ මේ නෝඩ් වලට තමයි ඒක ඉෆෙක්ට් වෙන්නේ කියලා. ඒක අපි මේ විදිහට දෙමු ලෝඩ් ගිහිල්ලා නෝඩ් ලෝඩ්ස් කෙනෙක්ට ගිහිල්ලා මෙතන wind x direction group එක static මෙතන ඔයාලට කෙලින්ම ඔයාලට මෙතන පෙන්නලා තියෙනවා. එතකොට මේක ඇවිල්ලා x direction එක. එතකොට fx කියන එක තමයි මෙතන තියෙන්නේ. ඒක අපි කෙලින්ම 3 කියන එක දෙමු. මොකද direction එක fx කියන්නේ මේ පැත්තටමයි. ඊළඟට අපි node එක select කරන්න ඕන. ඉතින් අපි ඒක මේ විදිහට select කරගමු. හරි node 4 මේ හතරට තමයි මේක effect වෙන්නේ. ඉතින් මේ විදිහට apply කරාම ඔයාලට පේනවා මේ node 4ට මේ විදිහට force ටික apply වෙලා තියෙනවා. හරිද? ඉතින් මේ විදිහට එක එක loads අපිට assign කරගන්න පුළුවන්. ඉතින් මම හිතනවා ඔයාලට මේ වීඩියෝ එකෙන් හොඳ අවබෝධයක් එන්න ඇති. මේ වීඩියෝ එකෙන් ඇත්තටම load assign කරන එක කතා කරේ මේ static load කියන එක විතරයි. static load කියන්නේ ඊටම වැදගත් loads category එකක් විශේෂයෙන්ම building එක අපිට static load තමයි ගොඩක්ම effect වෙන්නේ. main consideration එකට යන්න ඕන static load. එතකොට bridge construction එකකට යනවා නම් moving load කියන එක අපිට ඊටම වැදගත්. ඒක තමයි අපේ key point එක. ඉතින් building modeling වල තියෙන static load තමයි ප්‍රධානම සාධකය. තව දේවල් තියෙනවා. නමුත් ප්‍රධානම එක තමයි static load කියන එක. ඉතින් මේ static load කියන එක යටතේ තමයි මේ ටික assign කරන විදිය බලාගත්තේ. ඉතින් දැන් ඔයාලට ඕන විදියකට මේ loads assign කරගන්න පුළුවන්. ඉතින් මේ hydrostatic pressure ඒ loads කොහොමද assign කරගන්නේ ඒවා මම ඉස්සරහට වෙන වෙනම කතා කරන්නම්. ඊට අමතරව moving load assign කරගන්න කොහොමද ඒවා වෙනම කතා කරන්නම්. bridge එකක් example එකක් විදිහට අරගෙන. එතකොට bridge එකක අපි නිකන් කතා කරොත් dead load විදිහට එන්නේ foot torque එක අපි දන්නවා දෙපැත්තේ foot torque දෙකක් තියෙනවා. ඒ දෙක තමයි dead load විදිහට එන එකක්. අනිත් එක hand rail upright කියන්නේ ඒ bridge එකේ අත අල්ලගෙන යන්න තියෙන අර hand rail එක සුදුහුණු ගාලා තියෙන අර hand rail වගේ වල දන්නවා. ඒක තමයි hand rail එකයි upright එකයි මේ දෙක වෙන්නේ. ඊළඟට wearing cost කියලා කියන්නේ bridge එක හදලා ඉවරලා ඒ උඩ දාන කාපට් හරි මොන හරි දානවනම් finishing ඒක තමයි wearing cost එක කියලා කියන්නේ. ඉතින් මේ ටික තමයි ගොඩක් දුරට static load විදියට bridge construction එකක එන්නේ. අනිත් එනේවා එන්නේ moving load category එකට සහ temperature loads ඒ වගේ එන load තමයි bridge එකක එන්නේ. ඉතින් static load විදියට එන්නේ ওই ටික. දැන් ඔයාලට මේකේ load assign කරන්නේ කොහොමද කියන එක ගැන හොඳ අවබෝධයක් තියෙනවා. ඉතින් මේකත් එක්ක step by step අපි මේකත් එක්ක වැඩ කරන්නේ කොහොමද කියන එක ගැන මම වීඩියෝ සීරීස් එකේ කරනවා. ඉතින් මේ විදිහට සරලව ටික ටික තමයි මේක ඉගෙන ගන්න ඕන. එතකොට තමයි මේ software එක ආසෙත් එන්නේ. නැත්තම් එක දිගට ලොකු වීඩියෝ එකක් කරොත් මේ software එක ඔයාලට බලන එකත් එපා වෙනවා. ඒ නිසා අපි step by step මේ විදිහට ඉගෙන ගමු. ඉතින් මගේ channel එකට subscribe කරන්න මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් comment කරන්න.